නුගේගොඩින් ලස්සන ඇපාර්ට්මන්ට් එකක් මිලදී ගන්න කැමතිද? ඉතින් ඒ වෙනුවෙන් ඇපාර්ට්මන්ට් එකක් නෙමෙයි ඔන්න ඇපාර්ට්මන්ට් 20ක් අරගෙන තමයි ලක්ෂරි ශ්‍රී ලංකා හන්සි අද ඔයාලව හොයාගෙන ආවේ. හරියටම කිව්වොත් නුගේගොඩ ජුබිලි කනුවට මීටර 50ක දුරින් තියෙන ජුබිලි ක්‍රවුන් ඇපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකට තමයි ඔන්න අද අපි ආවේ. ඉතින් මේකේ ෆ්ලෝස් 5ක් තියෙනවා. ඔයාලට කැමති විදිහට ඔයාලට ඇපාර්ට්මන්ට් එකක් මිලදී ගන්න පුළුවන්. 2 bedroom ඇපාර්ට්මන්ට් 20ක්ම මෙතන තියෙනවා. මේ සයිඩ් එකෙන් තමයි අපිට මේ ඇපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකට එන්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් මේ බේස්මන්ට් එකේ තමයි අපිට වෙහිකල් පාකින් ඒරියා එක තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම වාහන 20ක් නවත්තන්න පුළුවන් ඉඩකඩ අපිට මේ බේස්මන්ට් ඒරියා එකේ තියෙනවා. ලොකේෂන් එක ගැන මම ආයෙ විස්තර කිව්වත් අපි කවුරුත් දන්න නුගේගොඩ ජුබිලි කනුව හන්දියට මීටර 50ක දුරින් තමයි මේ ඇපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක තියෙන්නේ. ඉතින් නුගේගොඩ ටවුන් එකට මෙතන නම් හරියටම කිලෝමීටරයි. හයි ලෙවල් රෝඩ් එකට හරිම ආසන්නයි. ඉතින් අපි කවුරුත් දන්න ජනප්‍රිය පාසල් වලට කිසිම කරදරයක් නැතුව මෙතන ඉඳන් ළඟා වෙන්න පුළුවන්. අපිට මේ බේස්මන්ට් ඒරියා එක තියෙනවා. අපිට යුනිට් 20ක් තියෙනවා. ඊට අමතරව රූෆ්ටොප් ඒරියා එක, ජිම් එක වගේම එන්ටර්ටේන්මන්ට් හෝල් එකක් තියෙනවා. මේ සයිඩ් එකෙන් තමයි අපිට උඩ තට්ටුවට යන්න තියෙන ලිෆ්ට් එක තියෙන්නේ. ලිෆ්ට් එක මේ සයිඩ් එකේ වගේම මේ පැත්තෙන් තමයි අපිට ස්ටෙයාකේස් එක තියෙන්නේ. ඉතින් ලිෆ්ට් එක ගැන කතා කරොත් 13 දෙනෙක්ට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් කිලෝ 1000ක කැපැසිටි එකක් තියෙන ලිෆ්ට් එකක් තමයි අපිට මේ ඇපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකට තියෙන්නේ. එහෙමනම් අපි උඩ තට්ටුවට ගිහිල්ලා එක ඇපාර්ට්මන්ට් එකක් කොයි වගේද කියලා දැන් බලමු. එහෙමනම් මේ ඇපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකේ 3rd ෆ්ලෝර් එකේ තමයි අපි ඉන්නේ. ඉතින් මේ ෆ්ලෝර් එකෙත් අපිට යුනිට්ස් කිහිපයක්ම තියෙනවා. එහෙමනම් මම දැන් සෝදානම් වෙන්නේ මේ ෆ්ලෝර් එකේ තියෙන එක ඇපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක්. එහෙම නැත්නම් එක ඇපාර්ට්මන්ට් යුනිට් එකක් ඔයාලට පෙන්නන්න. ඉතින් අද අපි ඔයගලන්ට පෙන්නන යුනිට් එක මෙන්න මේ සයිඩ් එකේ තමයි තියෙන්නේ. සම්පූර්ණ දැවෙන් නිමා වෙච්ච මේ වගේ මේන් එන්ට්‍රන්ස් එකක් තමයි අපිට ලබා දීලා තියෙන්නේ. අපි එහෙමනම් ඇතුළට ගිහිල්ලා ඊටු විස්තරත් බලමු. වර්ගඩි 1200ක් තියෙන මේ ඇපාර්ට්මන්ට් එක ඇතුළට ආපු ගමන්ම ඔයාලට පේන ලිවිං ඒරියා එක තමයි මේ තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම සුදු පහෙන් තමයි ඇපාර්ට්මන්ට් එක අපිට සම්පූර්ණයෙන්ම කලර් වෙලා තියෙන්නේ. ඉතින් ෆ්ලෝර් ටයිල් එක ගැන කතා කරොත් සුදු සහ අලු වර්ණයෙන් මිශ්‍ර ටයිල් එකක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ අපි ඉන්නේ ලිවිං ඒරියා එකේ ඔයගලන්ට මේ වගේ ලයිටින් සිස්ටම් එකක් වගේම මෝල්ඩින් එකක් මේ ඇපාර්ට්මන්ට් එක පුරාවටම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේන් ලිවිං ඒරියා එකේ ඔයගලන්ට සෝෆා එකක් ප්ලේස් කරන්න, ටීවී ලොබි එක විදිහට ඩිසයින් කරගන්න තමයි මේ ස්පේස් එක තියෙන්නේ. ඒ වගේම මෙතන අපිට ඇලුමිනියම් ස්ලයිඩින් වින්ඩෝ එකක් තියෙනවා. ඉතින් මේ තමයි අපිට තියෙන මේන් බල්කනි ඒරියා එක. මෙතනට ආවම ඔයගලන්ට වටපිටාව සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන්. මේ සයිඩ් එකෙන් අපිට සම්පූර්ණයෙන්ම රාජගිරි ඒරියා එක තමයි පේන්නේ. ඉතින් මෙතනට වෙලා ඔයගලන්ට හවසට කෝෆි එකක් බොන්න, නිදහසේ ඉන්න ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඇපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම 2 bedroom ඇපාර්ට්මන්ට්ස්. ඒ කියන්නේ හැම ඇපාර්ට්මන්ට් එකකටම කාමර දෙක ගාන තමයි ලබා දීලා තියෙන්නේ. මේ සයිඩ් එකෙන් තමයි අපිට බෙඩ්රූම්ස් තියෙන්නේ. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එකට ආවහම ඔයගලන්ට මේක අපේ හොඳ ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම අපි කලින් දැක්ක වගේ ප්‍රයිවට් බල්කනි ඒරියා එකක් අපිට මාස්ටර් බෙඩ්රූම් එකටත් ලබා දීලා තියෙනවා. ඉතින් මම කලින් පෙන්නපු රාජගිරිය සයිඩ් එකට තමයි අපිට මේ ඇපාර්ට්මන්ට් එක ෆේස් කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම සුදු පහෙන් තමයි අපිට මේ ඇපාර්ට්මන්ට් එක කලර් වෙලා තියෙන්නේ. ඒ වගේම අපිට මේ කාමරයට පාවිච්චි කරන්න ඇටච් බාත්රූම් එක මෙන්න මේ සයිඩ් එකෙන් තමයි තියෙන්නේ. ඇටච් බාත්රූම් එක ගැන කතා කරොත් මේකෙත් හොඳ ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම මේ සයිඩ් එකෙන් තමයි හොට් වෝටර් ගීසර් එකක් එක්කම ග්ලාස් ෂවර් කියුබිකල් එකකින් තමයි අපිට ෂවර් ඒරියා එක කවර් වෙලා තියෙන්නේ. කොමඩ් එක මේ සයිඩ් එකේ තියෙනවා. ඒ වගේම අපිට ටච් මිරර් එකකින් තමයි මේ සින්ක් එක මේ සයිඩ් එකෙන් අපිට ප්ලේස් වෙලා තියෙන්නේ. ඉතින් මේ කාමරේ අපිට ෆෑන් එකක් වගේම AC වලට ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා. මේ ඇපාර්ට්මන්ට් එක අපිට පාවිච්චි කරන්න තියෙන සෙකන්ඩ් බෙඩ්රූම් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ කාමරේටත් අපිට ෆෑන් එකක් වගේම AC වලට ප්‍රොවිෂන්ස් තියෙනවා. ඒ වගේම කාමරේට හොඳට ඉරේලිය ලැබෙන්න මේ සයිඩ් එකෙන් අපිට ඇලුමිනියම් වලින් ස්ලයිඩින් වින්ඩෝ එකක් තමයි ලබා දීලා තියෙන්නේ. අපි මාස්ටර් බෙඩ්රූම් එකේ දැකපු වීව් එකම තමයි අපිට මේ කාමරේටත් සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මේ බෙඩ්රූම් එකට වගේම ඇපාර්ට්මන්ට් එකේ පාවිච්චි කරන්න තියෙන කොමන් වොෂ්රූම් එක අපිට මේ සයිඩ් එකෙන් තමයි තියෙන්නේ. ඔව් වොෂ්රූම් එක අපි කලින් දැකපු විදිහටම තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. හොට් වෝටර් ගීසර් එකක් එක්කම ෂවර් කියුබිකල් එක තියෙනවා. ඒත් එක්කම මේ සයිඩ් එකෙන් තමයි කොමඩ් එක වගේම අපිට ස්මාර්ට් මිරර් එකක් එක්කම සින්ක් එක ප්ලේස් වෙලා තියෙන්නේ. එහෙමනම් මේ ඇපාර්ට්මන්ට් එකේ අපි බෙඩ්රූම්ස් දෙකක් දැක්කා, බාත්රූම්ස් දෙකක් දැක්කා. මේ සයිඩ් එකෙන් තමයි අපිට පෑන්ට්‍රි එක ප්ලේස් වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම දැවෙන් තමයි අපිට මේ පැන්ට්‍රි කබඩ්ස් නිමා වෙලා තියෙන්නේ.
ඉතින් මේ වගේ ටච් එක්සෝස්ට් එකක් තියෙනවා. ඒ වගේම 3 burner cooker එකක් තමයි අපිට ප්ලේස් වෙලා තියෙන්නේ. අපේ කබඩ්ස් වගේම ලෝවර් කබඩ්ස් තියෙනවා. ඊට අමතරව ග්‍රැනයිට් වලින් තමයි අපිට টොප් එක නිමා වෙලා තියෙන්නේ. ඒ වගේම මේ සයිඩ් එකෙන් තමයි අපිට සින්ක් එකක් එක්කම එහා පැත්තෙනොත් කබඩ්ස් ලබා දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන අපිට මේඩ්ස් වොෂ්රූම් එකක් ලබා දීලා තියෙනවා. හරි. ඉතින් මේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකේ සම්පූර්ණයෙන්ම ෆ්ලෝර්ස් 5ක් තියෙනවා. උඩම ෆ්ලෝර් එකට ගියාම අපිට රූෆ් টොප් ඒරියා එකක් තියෙනවා. ඉතින් කට්ටියට පාටි එකක් දාන්න, විනෝද වෙන්න ඒ ඒරියා එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ශරීර සුවතාවය ගැන හිතන ඔයාලා වෙනුවෙන් ජිම් එකකුත් මෙතන හදලා තියෙනවා. ඒ වගේම තමයි එන්ටර්ටේන්මන්ට් රූම් එකකුත් අපිට මේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකේ තියෙනවා. ඉතින් මේ වෙනකොට මම ඔයගලන්ට පෙන්නුවේ එක අපාර්ට්මන්ට් එකක්. ඒ කියන්නේ එක යුනිට් එකක් විතරයි. ඉතින් මේ වගේ යුනිට් 20ක් අපිට මේ ජුබිලි ක්‍රවුන් කියන අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකේ තියෙනවා. හරියටම ලොකේෂන් එක ගැන කිව්වොත් අපි කවුරුත් දන්න නුගේගොඩ ජුබිලි කනුවට මීටර 50ක දුරින් තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් හැම තැනකටම හරිම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් හරිම ඩිමාන්ඩින් ඒරියා එක තමයි මේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක තියෙන්නේ. ඔයාලා දැක්ක හරිම ලස්සනට මේ අපාර්ට්මන්ට් එකක් ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් කාමර දෙකක්, බාත්රූම්ස් දෙකක්, ලිවින් ඒරියා එකක්, පැන්ට්‍රි එකක්, මේඩ්ස් වොෂ්රූම් එකක් තියෙන මේ වගේ අපාර්ට්මන්ට් කැමති එකක් කැමති ෆ්ලෝර් එකකින් මේ ජුබිලි ක්‍රවුන් අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකෙන් මිලදී ගන්න. ඉතින් ඔයාලත් කැමති නම් මේ අපාර්ට්මන්ට් එකක වාසනාවන්ත හිමිකාරයා වෙන්න ඔයාලට පුළුවන් පල්ලේ තියෙන contact number එක හරහා මේ අපාර්ට්මන්ට් එකේ හිමිකරුව සම්බන්ධ කරගෙන මේ ලස්සන අපාර්ට්මන්ට් එකක වාසනාවන්ත හිමිකාරයා වෙන්න. එහෙමනම් ඔයාලට තියෙනවා විකුණන්න බලාපොරොත්තු වෙන මේ වගේ ලස්සන අපාර්ට්මන්ට් එකක්, නිවසක්, විලා එකක් ඔයාලට පුළුවන් contact පල්ලේ තියෙන contact number හරහා ලක්ෂරි ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගන්න. අපි ඇවිල්ලා ඔයාලගේ property එකක් review කරලා ඔයාලගේ property එක sell කරගන්න උදව් කරනවා. එහෙමනම් තවත් වීඩියෝ එකක් කරගෙන හන්ස් ඉක්මනට මාලව හම්බෙන්න එන්න. එතකන් අපේ ලක්ෂරි ශ්‍රී ලංකා YouTube channel එක වගේම අපේ personal videos තියෙන ක්‍රිස්ටියන් හන්සිලර්ස් YouTube channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ආයි හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.